ඒ ගමේම මිනිස්සු ආයේ ගෙවල් හැදුවා මේ පාරත් යට වුණා. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනේ, තේරෙන්නේ නැහැ. මහා වර්ෂාව ඇවිල්ලා විශාල ගංගා ගලනවා. වර්ෂාව නතර වුණාට පස්සේ ගඟ පුංචි වෙනවා. මේ දෙපැත්ත සමතලා වෙනවා. මිනිස්සු මේ වගේ ගෙවල් හදනවා. කාලයක් යනකොට මිනිස්සු මේක ගඟේ කොටසක් කියලා දන්නේ නැහැ. එයාලා හිතන්නේ මේක ගම කියලා. කාලකින් වැස්ස ඇවිල්ලා වැස්ස සුපුරුදු ගඟේ ගලනවා. ගලනකොට ගෙවල් ගහගෙන යනවා. නාය යනවා. නාය ගියේ එක කාලයක් ගිහිල්ලා තද වෙනවා. ඒකේ මිනිස්සු ගෙවල් හදනවා. වැස්ස එනවා. සුපුරුදු පරිදි නාය යනවා. මොකද මේ හිත් පිට නැහැ නෙව සබහාදාමට. සබහාදාම කියන්නේ ලෝකේ ස්වභාවයනේ.